ජේසු පිහිටයි මම ජේසුස් වහන්සේ දැනගත්තේ මේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 31 තමයි. ජේසුස් වහන්සේ අපේ ඇන්ටි කෙනෙක් තමයි ළඟම හිතවතෙක් තමයි මාව ඒ දේව මේ මෙහෙයුමට අරන් ගියේ. ඊට පස්සේ මට කරදරයක් වුණා ජනවාරි 15 විතර. ඊට පස්සේ මට මේ කකුල කැඩුනා. ඊට පස්සේ දැන් අද හම්බෙන්න මේ ඇන්ටිම අපේ ගෙදරට ආවට පස්සේ අපේ අම්මා කතා කරලා පස්සේ මේ පාස්ටර්ව මුණ ගැස්සලා දුන්නා. කීර්ති පාස්ටර්ව. ඊට පස්සේ මට ඇඳෙන්න නැගිටලා පුටුවේ වාඩි ගන්නවත් බැරුව හිටියේ. කකුල මේ හොලවා ගන්නවත් බෑ. ඊට පස්සේ යාචනා කරාට පස්සේ ඇත්තටම මට සුවයක් ලැබුණා. මගේ කකුල මේ නමන්න දිග හරින්න දැන් ටිකක් පුළුවන්. හිතුවට වඩා එක තප්පරෙන් විනාඩියෙන් ජේසුස් වහන්සේගේ මට පිහිට ලැබුණා. මේ ඇත්තටම බලන්න බොරු නෙමෙයි කියන්නේ. මගේ කකුල මම දැන් මේ අල්ලන්නේවත් නැතුව දිගාරිනවා. ආපහු නමන්න මට පුළුවන්. මම දේවාලයකට යන්න තමයි මේ හිතාගෙන හිටියේ ඇත්තටම. මට මොන හරි කරලා කියලා මගේ මහත්තයටයි ගෙදර සියලු දෙනාටයි. මට ඇත්තටම මේ බැන්ඩේජ් එක ගැලවුවොත් මට හිතෙනවා මේක දැන් මට ඇවිද ගන්න පුළුවන් කියලා. ගල් බැන්ඩේජ් එකක් දාලා තින්නේ. ඒක නැත්තම් මට ඇවිද ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. මම දිගටම යාචනාව දේවාල වලට ගියා නම් මට සල්ලි 750ක්වත් වියදම් වුණේ නැතුව මට ජේසුස් වහන්සේගේ පිහිට ලැබුණා.